හෙලෝ කොහොමද යාළුවනේ? ඔන්න මම අද ඔයාලට ගෙනාව සුපිරි මූවි එකක්. මේ මූවි එක 2021 රිලීස් වුණ මූවි එකක්. IMDb දර්ශකයේ 6.2ක් වුණ මිස්ටරි ත්‍රිලර් මූවි එකක්. තප්පරෙන් තප්පරේ කුතුහලයෙන් භීතියෙන් පිරුණු මූවි එකක්. මූවි එකේ නම තමයි මැලිග්නන්ට්. ඉතින් යාළුවනේ මම කතාව කෙටියෙන් කිව්වොත් මේ කතාවේ ප්‍රධාන නිළිය තමයි මැඩ්සන් කියන්නේ. මැඩ්සන් මෙයාගේ අතීතයත් එක්ක සටන් කරනවා. ඒ මොකද කිව්වොත් එයාගේ නියුන් සහෝදරයා මෙයාගේ පිටිපස්සෙම මෙයාත් එක්ක එනවා. එයා ගොඩක් අපරාධ කරනවා. එයා දරුණු විදියට හැසිරෙනවා. ඒ හැම එකකටම මැඩ්සන්ව තමයි අහු වෙන්නේ. මෙයාට මේ එකක්වත් නවත්ත ගන්න බැරි වෙනවා. ඉතින් අපි බලමු මෙයා හැමදාම මෙයාගේ නියුන් සහෝදරයාට ඕන විදිහට වැඩ කරයිද එහෙම නැත්නම් එයාගේ අපරාධ නවත්තන්න වැඩ කරයිද කියලා. අපි යමු මූවි එක පැත්තට. මම හිතනවා ඔයාලා මේ මූවි එක ඉවර වෙනකම් මාත් එක්ක ඉඳී කියලා. ඒ වගේම අපේ මූවි එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මම ආදරෙන් ඉල්ලනවා. මූවි එක ස්ටාර්ට් කරන්නේ හොස්පිටල් එකකින්. එතන ඉන්නවා ડોක්ටර් විවර්. ડોක්ටර් විවර් එයාගේ රෝගියෙක්ගේ පරීක්ෂණවල විස්තර ටිකක් රෙකෝඩින් කර ඉන්නේ. මේ වෙලාවේ ආරක්ෂක නිලධාරියෙක් එතනට එනවා. ડોක්ටර් විවර් ඔයාගේ අර ලෙඩ ආයෙත් කලබල කරනවා කියලා. ඉතින් ડોක්ටර් විවර් ඉක්මනට ඒ පැත්තට දුවනවා. ඒත් එතන ඉන්න වෛද්‍යවරුන්ට මේ ලෙඩ පහර දීලා. එයා ගොඩක් දරුණු විදියට තමයි හැසිරෙන්නේ. මෙයාව සිහි නැති කරන්න උත්සාහ කරපු ආරක්ෂක නිලධාරියාගේ අතත් කඩනවා. ඉක්මනට ડોක්ටර් විවර් ඒ එන්නත් විදිනේ අරගෙන ඔහු සිහි නැති කරනවා. ඒ කාමරේ හිටපු කීප දෙනාම මේ රෝගියා දරුණු විදියට මරලා දාලා. ડોක්ටර් විවර් කියනවා මේ සිහි නැතුණු රෝගියාව පුටුවක තියලා ගැට ගහන්න කියලා. ඊට පස්සේ පෙන්වන්නේ ડોක්ටර් විවර් ඒ ගැට ගහපු කෙනාට කතා කරනවා. එයාගේ නම තමයි ගේබ්‍රියල්. අපිට ඒ රෝගියා කවුද කියලා පෙන්වන්නේ නැහැ. ඒ ડોක්ටර් විවර් මෙයාට බනිනකොට එයාගේ කටහඬ රේඩියෝ එකක් කරා එනවා. එයා කියනවා මම ඔයාලා ඔක්කොම ලව මරලා දානවා කියලා. මේක අහන ડોක්ටර් විවර් ડોක්ටර් ෆීල්ඩ් ගොඩක් පුදුම වෙනවා. ડોක්ටර් විවර් කියනවා මට වැරදුනා. මම හිතුවේ අපිට මෙයාට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. දැන් වෙලාව හරි. මේ පිළිකාව කපලා අයින් කරන්න කියලා තරහෙන් කියනවා. එතනින් සීන් එක කට් කරනවා. ඔන්න දැන් තමයි යාළුවනේ මේ මූවි එක හරියටම පටන් ගන්න. බබෙක් හම්බෙන්න ඉන්න කාන්තාවක් කාර් එකකින් ඇවිල්ලා බහිනවා. එයා තමයි මැඩ්සන්. එයා ගෙදර එනකොට මෙයාගේ මහත්තයා ගෙදරට වෙලා ඉන්නවා. එයා තමයි ඩෙරෙක්. ඩෙරෙක් කියනවා මං හිතුවා ඔයා පරක්කු වෙලා එයි කියලා. මැඩ්සන් කියනවා ඔව් මම පරක්කු වෙලා එන්න හැදුවේ. ඒත් මට ටිකක් අමාරුයි. මෙයා ටිකක් කරදර කරනවා කියලා. එහෙනම් ඔයා වැඩට යන්න නැතුව ඉන්න එපයි කියලා මැඩ්සන් එතකොටම කියනවා. මැඩි මේ වෙලාවේ ඩෙරෙක් බලබලා හිටපු ටීවී එක ඕෆ් කරලා කියනවා මට ටිකක් නිදහසේ ඉන්න ඕනේ කියලා. මේකට ඩෙරෙක්ට හොඳටම තරහ යනවා. මැඩිට බයිනවා. ඔයා මගේ දරුවෝ කී දෙනෙක් නැති කළාද? මගේ හිත කඩලා තියෙන්නේ. මේ විදිහට බනිනවා. මේ කතාව ටිකක් දුරදිග යනවා. ඩෙරෙක් මැඩිට ගහනවා. මැඩිගේ ඔළුව පිටියේ වදිනවා ඒත් එක්කම. මැඩිගේ ඔළුවෙන් ලේ එනවා දකින්න ඩෙරෙක් කලබල වෙලා අයිස් ගේන්න දුවනවා. ඒත් එක්කම මැඩි ගිහින් කාමරේ දොර වහ ගන්නවා. ඩෙරෙක් ඇවිත් මැඩිගෙන් සමාව ඉල්ලනවා. මේ දොර අරින්න මං ආයි එහෙම කරන්නේ නැහැ කියලා. ඒත් ඒ මොනවා කිව්වත් මැඩි දොර අරින්නේ නැහැ. ඊට පස්සේ පෙන්වන්නේ ඩෙරෙක් සෝෆා එකේ නිදියගෙන ඉන්නවා. කිචන් එකේ සද්ද වගේක් ඇහිලා මැඩි කියලා හිතලා ඩෙරෙක් යනවා ඒ පැත්තට බලන්න. ඒත් මැඩි නෑ. බ්ලෙන්ඩර් එක වැඩ කරනවා. ඩෙරෙක් එකක් නවත්තනකොටම ෆ්‍රිජ් එකේ දොර ඇරෙනවා. ඩෙරෙක් ෆ්‍රිජ් එකේ දොරත් වහලා කල්පනා කරනවා. ඊට පස්සේ මැඩිට කතා කරනවා. ඒත් එක්කම ටීවී එක ඔන් වෙන සද්දෙට ටීවී එක පැත්තට දුවගෙන එනවා. සෝෆා එකේ කවුරු හරි වාඩි වෙලා ඉන්නවා කියලා කරුවලේ ඩෙරෙක් දකිනවා. ලයිට් එක ඔන් කරලා බලනවා. ඒත් කවුරුවත් සෝෆා එකේ නෑ. එතනට ඇවිත් බලනකොට කවුරු හරි නැගිටලා යනවා වගේ එතනින් පේනවා. දැන් ඩෙරෙක් ගොඩක් බය වෙලා ඉන්නේ. ඩෙරෙක් හිමීට ආයෙත් කැම කාමරේ බිත්තිය ළඟට ගිහිල්ලා ඒ පැත්ත බලනවා. ඩෙරෙක්ට හිතා ගන්නවත් බෑ. කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා මෙයාට පහර දෙනවා. ඩෙරික් එතනම බිම ඇදගෙන වැටෙනවා. මේ එක්කම නිදියගෙන ඉන්න මැඩි බය වෙලා නැගිටිනවා. මැඩිගේ ඔළුවේ තුවාලේ නිසා කොට්ටේ ඔක්කොම ලේ. ඩෙරෙක්ව හොයාගෙන පහළට එන මැඩි දකින්න දෙයින් හොඳටම බය වෙනවා. ඩෙරෙක්ගේ බෙල්ල අනිත් පැත්තට කඩලා දාලා. මැරිලා ඉන්න ඩෙරෙක් ගාවින් කඩු පාට ඇඳගත්ත කවුරු හරි කෙනෙක් බඩ ගාගෙන ඉස්සරහට එනවා. මැඩි බය වෙලා එයාගේ කාමරේට දුවගෙන එනවා. ඒත් මැඩිට බේරෙන්න බැරි වෙනවා. එයාව වීසි වෙලා ගිහිල්ලා වැටෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ පාන්දර 4ට විතර ඔෆිසර් රෙජි, ඔෆිසර් ලී ඇතුළු කණ්ඩායමක් මැඩිගේ ගෙදර ඇවිල්ලා පරීක්ෂා කරනවා. මැඩි මේ වෙනකොටත් හොස්පිටල් එකේ සිහිය නැතුව ඉන්නේ. මැඩිට සිහිය එනකොට එයාගේ නාංගි සිඩ්නි තමයි එයාගේ ළඟ ඉන්නේ. මැඩිට මේ වෙනකොටත් එයාගේ දරුවා නැති වෙලා. ඉතින් මැඩි ඒ ගැන ගොඩක් දුක් වෙනවා. පොලිස් ඔෆිසර් ෂෝ
මැඩීට සිද්ධ වුණ දේ ගැන විස්තර හොයන්න හොස්පිටල් එකට එනවා. මෙතනට සිඩ්නිත් එනවා. ඉතින් ෂෝ මෙයාගේ මැඩීට සිද්ධ වුණ දේ ගැන විස්තර ඇහුවත් එයාට ඒ ගැන කියන්න දන්නේ නැහැ. දවස් 2ක් තිස්සේ මෙතන අක්කා ඉන්නවා. එච්චරයි මම දන්නේ. ඩෙරෙක් අපිට හම්බ වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා මම මුකුත් කියන්න දන්නේ නැහැයි කියලා කියනවා. ડોක්ටර්ස්ලා කියන විදිහට ඔයාගේ අක්කට 3 වතාවක් විතර ගබ්සා වීම සිද්ධ වෙලා තියෙනවා. මේක අහන සිඩ්නි ගොඩක් දුක් වෙනවා. මම මේ ගැන මුකුත් දැනගෙන හිටියේ නැහැ. අක්කා ඒ දන්නේ මට මේ ගැන කිව්වේ නැත්තේ කියලා එයා කල්පනා කරනවා. පරීක්ෂක ෂෝ ඇයට එයාගේ නම්බර් එක දීලා කියනවා මොන හරි තිබුණොත් මාව දැනුවත් කරන්නයි කියලා ඒගොල්ලෝ එතනින් සමුගන්නවා. සති දෙකකට පස්සේ මැඩීව සිඩ්නි ගෙදර එක්කන් එනවා. එයාට තනියම ඉන්න එපා කියලා කිව්වොත් මැඩී අහන්නේ නැහැ. මම පරිස්සමට ඉන්නම් කියලා එයා බැහැලා යනවා. මැඩී රෑ වොෂ් එකක් දාගෙන කාමරේට එනකොට එළිය තියෙන ලයිට් එක කෝෆ් වෙනවා වගේ දැකලා ජනේල ගාවට ඇවිල්ලා බලනවා. පහළ කරුවලේ කවුරු හරි ඇවිත් ගේ දිහා බලන් ඉන්නවා පේන මැඩී කලබල වෙලා ගේ ජනේල් දොරවල් ඔක්කොම ලොක් කරනවා. ඒත් කුස්සිය දොර ඇරලා තියෙනවා දකින්නවා. මැඩී බය වෙලා දොර ඉක්මනට වහනවා. ඒත් ඒ දොර ආපහු ඇරෙනවා. මැඩී හොඳටම බය වෙලා යාගේ කාමරයට ගිහින් දොර ලොක් කරගන්නවා. පහුවදා උදේම කල්පනා කරන මැඩී දොරවල් වලට ආයෙත් ලොක් ටිකක් හයි කරනවා. මේ අතර තමයි සිඩ්නි මැඩීව බලන් ඉන්නේ. ඒත් එයාට දොර අරගන්න බැරි වෙනවා. ඉතින් එයා ජනේලකින් තමයි මැඩීගේ ගෙදරට එන්නේ. මැඩී අයට විස්තර කියනවා. ඒ වගේම ඩෙරික් එයාට ගැහුවා කියලාත් කියනවා. ඩෙරික්ව මම අතාරින්න හිටියේ. ඒත් එතකොට තමයි දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඒ නිසා ඒක සිද්ධ වුණේ නෑ. මට වුණා බ්ලඩ් කනෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මොකද මාව අවුරුදු 8 දී තමයි අම්මයි තාත්තයි හදාගන්න ආරන් තියෙන්නේ. ඊට කලින් සිද්ධ වෙච්ච කිසිම දෙයක් මට මතක නැහැ. මගේ ඇත්ත අම්මා මැරිලා. මේ කතාව අහන සිඩ්නි පුදුම වෙනවා. මේ අතර පෙන්නනවා සියටල් අන්ඩර්ග්‍රවුන්ඩ් එක නරඹන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මේ භූගත නගරය ගැන විස්තර කියලා දෙන්න කාන්තාවක් ඉන්නවා. එයා කියන විදිහට මේ භූගත නගරය ඉස්සර මිනිස්සු වැඩ කරලා තියෙනවා වගේම ජීවත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක සැතපුම් ගණනාවක් දිගයි. සමහර අය කියන විදිහට නම් මේකේ තියෙන උමං වල හොල්මන් ඉන්නවලු. ඒ වගේම මේ නව නගරය හදලා තියෙන්නේ මේ භූගත නගරයට උඩින් කියලා කියනවා. මේ විදිහට එයා විස්තර කියලා දීලා ඒ ඔක්කොමගෙම සමු ගන්නවා. ඒ කට්ටිය ඔක්කොම ගියාට පස්සේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ලයිට්ස් ඕෆ් කරලා මේ කාන්තාවත් යන්න හදනවා. ඒත් පහලින් සද්ද ඇහෙන්න ගන්නවා. මේ කාන්තාව කෑ ගහලා කියනවා කාටවත් ඉන්න බෑ. අපි මේක වහලා තියන්නේ කියලා. ඒත් දිගටම සද්ද ඇහෙනවා. කාන්තාව ඉක්මනට ඇවිල්ලා ලයිට්ස් ඔන් කරනවා. ඒ එක්කම මෙයාගේ ඇඟට යක් මූණක් තියෙන කෙනෙක් පනිනවා. ඊට පස්සේ පෙන්නන්නේ පරණ බඩු තියෙන ස්ටෝරුවක මේ කාන්තාවව ගැට ගහලා තියෙනවා. මේ කාන්තාව හොඳටම බය වෙනවා. කෑ ගහ ගන්න බෑ. මොකද එයාගේ කට වහලා. මේ යක් මූණ තියෙන කෙනා රේඩියෝ එක මාර්ගයෙන් මෙයාට කතා කරනවා. මට කියන්න බෑ මම මේ අවස්ථාව වෙනකන් කොච්චර කල් බලන් හිටියද කියලා. ඒත් මේ ඔක්කොටම කලින් මට ડોක්ටර් විවර් හම්බෙන්න ඕනේ. ඒක අහනවත් එක්කම මේ කාන්තාව ගොඩක් බය වෙනවා. දැන් ડોක්ටර් විවර්ගේ ගෙදර පෙන්නනවා. ડોක්ටර් විවර්ගේ ෆෝන් එක රින් වෙනවා. ඉතින් එයා ෆෝන් එක ආන්සර් කරනවා. ඒකෙන් කතා කරන කෙනා කියන්නේ මේක තමයි වෙලාව මේ කැන්සර් එක කපලා ඉවත් කරන්න කියලා. ડોක්ටර් විවා කල්පනා කරනවා මීට කලින් මෙයාගේ රෝගියෙකුට මේ වගේ දෙයක් සිද්ධ වුණා කියලා මතකයි. ඉතින් එයා ටක් ගාලා ගිහිල්ලා ඒ ෆයිල් එක හොයලා බලනවා. මේ අතර පෙන්නනවා මැඩ්සන් රෙදි ටිකක් අරගෙන පහළට යන්න හදනකොට කවුරු හරි ගේ ඇතුලේ ඉඳන් දුවනවා. මෙයා ඉතින් ඉක්මනට පහළට එනවා. ඒ එක්කම මැඩීගේ ඔළුවෙන් ලේ ගලනවා කියලා එයාට තේරෙනවා. මෙයා අතේ තිබුණු රෙදි ටිකත් හොදන්න මැෂින් එකට දානකොට මැෂින් එක එහා පැත්තේ ගෑනු කෙනෙක් ඉන්නවා දකින්නවා. මැඩ්සන් කෑ ගහනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ડોක්ටර් විවර්. මැඩීට එතනින් ගෙල්ලෙන්නවත් බැරි වෙනවා. එයා ඉන්න වට පිටාව ඔක්කොම වෙනස් වෙනවා. කළු ඇඳගත්ත යක්ෂ මූණ තියෙන කෙනා ડોක්ටර් විවර්ව ඇදලා අරගන්නවා. ඒ අරගෙන කියනවා මේ පිළිකාව කපලා ඉවත් කරන්න වෙලාව හරි කියලා ડોක්ටර් විවර්ට ගහනවා. මේක සිද්ධ වෙන්න බැරි දෙයක් කියලා එයා කෑ ගහනවා. ડોක්ටර් විවර්ට එයාගෙන් බේරෙන්න නම් බැරි වෙනවා. ඒ ළඟ තියෙන කුසලානයකින් ડોක්ටර් විවර්ට ගහලා මරනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා මැඩී දකින්නවා. ඒත් එයාට මොනවත්ම කරගන්න බැරි වෙනවා. මැඩී මේ වෙලාවේදී කෑ ගහනවා. එතකොට එයාව පෙන්වන්නේ එයාගේ ගෙදර ඉන්නවා. මේ වගේ අනතුරක් සිද්ධ වෙන හැම වෙලාවකම මැඩීට එතන එයා ඉන්නවා වගේ දැනෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ හැම සිද්ධියකටම පස්සේ මැඩීගේ ඔළුවේ ලේ ගලන්න ගන්නවා. මැඩීට මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. ડોක්ටර් විවර්ගේ ගෙදරට දැන් පොලිස් පරීක්ෂක රෙජි ෂෝ ඇතුළු කට්ටිය පරීක්ෂා කරන්න ඇවිල්ලා. ඒත් විනීට
ડોક્ටර් විවර්ට පහර දුන්නයි කියලා හිතන කුසලානේ කොටසයි හම්බෙන්නේ. අනිත් කොටස අතුරුදහන් වෙලා. ડોක්ටර් විවර්ව අමානුෂික විදිහට මරලා දාලා. මේකත් අනිත් මිනිමරුන් වගේ. මේ ඔක්කොම අපරාධ කෙනෙක් කරන්න කියලා පරීක්ෂක ෂෝ කියනවා. පරීක්ෂක ෂෝ එතන බිම තියලා පොඩි ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකක් අහුලගෙන ඒ ළඟ තියෙන කබඩ් එක දිහා බලනවා. ડોක්ටර් විවර් එයාගේ හැම රෝගියෙක්ගේම විස්තර ෆයිල් කරලා තියාගෙන තියෙන්නේ කියලා ඔෆිසර් රෙජි කියනවා. එතන ඉන්න තව නිලධාරියෙක්ට ෂෝ කියනවා මේ ෆයිල් ටික ඔක්කොම ගෙනියන්න ගන්න කියලා. ඔයා මේ ඔක්කොම බලන්නද හදන්නේ කියලා ඔෆිසර් රෙජි යාගෙන් අහනවා. ඔව් මම මේ ඔක්කොම පරීක්ෂා කරනවා. ඔෆිසර් උත්තර දෙනවා. සියටල් අන්ඩර්ග්‍රවුන්ඩ් එකෙන් පැහැරගෙන ආපු ගෑනු කෙනාව තාමත් අර ස්ටෝරුවේ ගැට ගහලා. මේ අපරාධ කරන යක්ෂයා ડોක්ටර් විවර්ව මරපු කුසලානේ ඉතුරු කෑල්ල අරන් ඇවිත් ආයුධයක් වගේ හදනවා. අර ගෑනු කෙනා යාව ගැට ගහලා තියෙන ලණුව ගලවන්න හදනකොටම අර කුසලානේ දමලා ගහනවා. අයත් ඔය වගේ දෙයක් කරන්න එපා කියලා තර්ජනය කරනවා. මේ අතර සිඩ්නි එනවා මැඩිව බලන්න. මැඩි සිඩ්නිට හැම විස්තරයක්ම කියනවා. මම ડોක්ටර් විවර්ව මරනවාද? එකම වෙලාවේ එහෙයි මෙහෙයි ඉන්නේ කොහොමද? මට හිතා ගන්න බෑ මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට සිඩ්නි අහනවා ඔයාට ගහපු කෙනාමද එතන හිටියේ කියලා. ඔව් එයාම තමයි කියලා අඬන්න ගන්නවා. පරීක්ෂක ෂෝ එයාගේ කට්ටියත් එක්ක ડોක්ටර් විවර්ගේ ගෙදරින් ගෙනාවු ෆයිල් ටික බල බල ඉන්නේ. මේ අතර අර කුඩා දැරියගේ ෆොටෝ එක බාස්කෝට දීලා කියනවා මේක අවුරුදු 30ක පෙනුමකට මට ඇඳලා දෙන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ડોක්ටර් ෆීල්ඩ්ස්ගේ ගෙදර. එයා ડોක්ටර් විවර්ගේ මරණය ගැන දැනගෙන ෆෝන් එකෙන් ඒ ගැන කතා කර කර ඉන්නකොට ලයින් එක එකපාරටම කට් වෙනවා. ඒ එක්කම මෙයා දකිනවා එයාගේ කාමරේ ජනේලයක් කැරලා තියෙනවා. ඉතින් ඒක වහන්න යනකොටම එතනින් කවුරු හරි ගේ ඇතුළට ඇවිල්ලා වගේ අඩිපාරවල් වගේක් දැකලා එයා බලනවා. ඒත් කවුරුත් නැහැ. ළඟ තියෙන කාමරයට ගිහිල්ලා දොරත් ඇරලා බලනවා. ඉබේම වගේ ඒ දොර වැහෙන්න ගන්නවා. ඉතින් ડોක්ටර් ෆීල්ඩ් ඒ දොර පිටිපස්සත් බලලා කවුරුත් දකින්න නැති නිසා ආපහු එනවා. ඒත් එයාගේ පිටිපස්සේ අර යක්ෂයා ඉන්නවා. ડોක්ටර් ෆීල්ඩ්ස් ඒක දකින්නේ නැහැ. ડોක්ටර් ජනේලේ ගාව බිම තිබුණු වතුර ටිකක් පිහදලා ඒ ජනේලෙත් පහල ආගම කියලා නිදිය ගන්නවා. ඊට පස්සේ පෙන්වන්නේ මැඩිව. මැඩි මේ වෙලාවේ නිදියගෙන ඉන්නේ. එයා හිමීට ඇඳේ අනිත් පැත්ත හැරෙනවා. එයාට අමුත්තක් වගේ දැනෙනවා. ඇස් ඇරලා බලනකොට මැඩිට හිතා ගන්න බෑ. එයා කෑ ගහනවා. එයාගේ ඇඳේ අනිත් පැත්තේ පිරිමි කෙනෙක් නිදියගෙන ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ડોක්ටර් ෆීල්ඩ්ස්. මැඩිට හෙල්ලෙන්නවත් බැරි වෙනවා. එයා ඉන්න වටපිටාව ඔක්කොම වෙනස් වෙන්න ගන්නවා. අර කළු යක්ෂයා මැඩිගේ ඇඟ උඩින් ගිහින් ડોක්ටර් ෆීල්ඩ්ස්ගේ ඇඟ උඩ ඉඳගෙන අර කුසලාණයෙන් හදාගත්ත ආයුධෙන් ඌව කපලා දාලා මැඩිගේ දිහා බලනවා. මැඩි කෑ ගහගෙන ඇඳේ වාඩි වෙනවා. මැඩිගේ කෑ ගැහිල්ලට සිඩ්නි එතනට දුවගෙන එනවා. එයා මෙතන ඉන්නවා. එයා මෙතන ඉන්නවා. මම එයාව දැක්කා. මම එයාගේ මූණ දැක්කා කියලා මැඩි කෑ ගහනවා. ඒ වගේම එයා කෙනෙක්ව මැරුවා කියලා සිඩ්නිට කියනවා. සිඩ්නි මැඩිවත් එක්කගෙන පොලිස් පරීක්ෂක රෙජිවයි ෂෝවයි හම්බෙන්න ඇවිල්ලා මේ ගැන කියනවා. ඒත් එයාලා ඒක පිළිගන්නේ නැහැ. ඒ මිනි මරුවා ඔයාට වීඩියෝ සෙවනවාද කියලා පරීක්ෂකවරිය මැඩිගෙන් අහනවා. නෑ ඔයාලා මාව විශ්වාස කරන්න. ඒවා ඒ සිද්ධ වෙන විදිහටම මට පේනවා. මම දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. ඒත් ඒක පිළිගන්න. ඒ මිනිහා කෙනෙක්ව මැරුවා. මැඩි කොච්චර කිව්වත් මෙයාලා ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා සිඩ්නි මැඩි වෙනුවෙන් කතා කරනවා. ડોක්ටර් විවර්ගේ මරණයත් මැඩි දැක්කා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් මේකත් මැඩි දැක්කා. ඒක නිසා අපි මේක ගිහිල්ලා බලමු. ඔයාලා මැඩි වැරදි නම් මාව අත්අඩංගුවට ගන්න කියලා සිඩ්නි මේගොල්ලන්ට කියනවා. පොලිස් පරීක්ෂකවරු දෙන්න මැඩි කියපු විදිහට මේ මිනි මැරුම සිද්ධ වුණා කියන තැනට එනවා. මෙයාලට ડોක්ටර් ෆීල්ඩ්ස් අමානුෂික විදිහට කපලා මරලා දාලා ඉන්නවා දකින්නවා. ඊට පස්සේ පෙන්නන්නේ මේගොල්ලෝ පොලිසියේ ඉන්නවා. මැඩිට වොෂ්රූම් එකට යන්න ඕන වෙලා එයා එතනින් යනවා. වොෂ්රූම් එකේදී මැඩිට වෙනසක් දැනෙනවා. මැඩිගේ ෆෝන් එකට කෝල් එකකුත් එනවා. ඒක එයා ආන්සර් කරලා බලනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. අර යක්ෂයා. ඔහු මැඩිට එමලි කියලා කතා කරනවා. මගේ නම මැඩ්සන්. එමලි නෙවෙයි කියලා ඇය කියනවා. ඒ ඔයාගේ බොරු අම්මා ඔයාට දීපු නම. ඔයා මට හැමදාමත් එමලි විතරයි. ඔයා කවුද කියලා මැඩි අහනවා. ඔයා දන්නවා මම කවුද කියලා. මම ඉන්නේ ඔයාගේ ඔළුවේ විතරයි. හැමෝම කිව්වේ මම කටහඬක් විතරයි කියලා. ඇත්ත ඒක නෙමෙයි. ඔයාත් ඒක විශ්වාස කළා. දැන් මේ මට කරපු දෙයට එක එක්කෙනාට වන්දි ගෙවන්න වෙයි. මැඩි ඔහුට ගේබ්‍රියල් එපා කියලා කෑ ගහනවා. ගැඹුරට හිතන්න ඔයා හැමදේම දන්නවා කියලා ඔහු එතනින් සමුගන්නවා. මෙඩි කලබලයෙන් සිඩ්නිවත් එක්කගෙන පොලිසියෙන් එළියට එනවා. එතකොටම ડોක්ටර් විවර්ගේ ගෙදරින් ෂෝ අහුලගත්ත ෆොටෝ එක අඳින්න දීපු බස්කර්ගෙන් අහනවා ඔයා මේ ෆොටෝ එක ඇඳලා ඉවරද කියලා. ඔයා ඒක දැක්කද? ඒකද ඔයා යාව ගෙන්න ගත්තේ කියලා අහනවා. මම කාවද ගෙන්න ගත්තේ? ඇයි අර චිත්‍රේ ඉන්න ගෑනු ළමයාව? ෂෝ කලබල වෙලා ෆොටෝ එක හොයන්න පටන් ගන්නවා. එයාට අදාහ ගන්න බැරි වෙනවා. මොකද මැඩි
මැඩි කියන්නේ ડોක්ටර් විවර්ගේ රෝගියෙක්. ඒ අතර මැඩි වාහනේ යන ගම සිඩ්නිට වුණ හැමදේම කියනවා. පොලිසියට මේ මොනවත් කියන්න බෑ. මොකද එයාලා මාව සැක කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මම කියලා. එයා මගේ අතීතේ හිටපු කෙනෙක්. එයාගේ නම ගේබ්‍රියල්. මම දන්නේ නෑ ඒක කොහොමද මම දන්නේ කියලා. ඒත් මම හිතනවා එයාගේ නම ගේබ්‍රියල් කියලා. දැන් එමලි සිඩ්නිත් එක්ක ඔයාව හදාගන්න ගත්ත අම්මව හම්බෙලා ගේබ්‍රියල් කියන්නේ කවුද කියලා අහනවා. අම්මා පරණ වීඩියෝ එකක් දාලා මෙයාලට පෙන්නනවා. පොඩි කාලේ ඉඳලම මැඩි ගේබ්‍රියල් එක්ක කතා කරලා තියෙනවා විතරක් නෙමෙයි. ගේබ්‍රියල්ට ඕන දේවල් මැඩිගේ මාර්ගයෙන් කරගන්න හදලා තියෙනවා. ඒ වගේම පරීක්ෂක ෂෝට මේ වෙලාවේදී ડોක්ටර් විවර්ගාව තියලා මැඩිගේ ෆයිල් එකක් හම්බෙනවා. ඒකේ පෙන් ඩ්‍රයිව් වගේක් මෙයා බලනවා. ඒකේ තියෙන්නේ මැඩිගේ පොඩි කාලේ විස්තර. අවුරුදු 7 දී මැඩිට මානසික රෝගයක් තිබිලා. එයාට එක එක රූප පේන්න ආරම්භ තියෙනවා. මේ වෙලාවේ ආයෙත් අපිට මැඩිව පෙන්නනවා. මැඩි නාන කාමරේ ඉන්නකොට කණ්ණාඩියෙන් ડોක්ටර් ග්‍රෙගරිව යාට පේනවා බාත් ටබ් එකේ ඉන්නවා. ඒ එක්කම මෙයා ඉන්න වටපිටාව ඔක්කොම වෙනස් වෙනවා. මැඩිට තේරෙනවා දැන් අනතුරක් සිද්ධ වෙන්න යන්නේ කියලා. මැඩිට දැනෙනවා යක්ෂයා මැඩිගේ පිටිපස්සේ ඉඳලා අර කුසලානේ ඉතිරි කොටසත් අරගෙන එතනින් ඉස්සරහට එනවා. ඒ එක්කම පෙන්නනවා පරීක්ෂක ෂෝ ડોක්ටර් ග්‍රෙගරිව හොයාගෙන එයාගේ ගෙදරට එනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් ග්‍රෙගරිව අමානුෂික විදිහට කපලා මරලා දාලා ડોක්ටර් විවර් ડોක්ටර් ෆීල්ස්ව මරපු විදිහටම එයාවත් මරලා දාලා. මැඩි එතන ඉඳන් කෑ ගහනවා පෙන්නනවා. ඒත් ඌට ඒක පේන්නේ නැහැ. ෂෝට සද්දයක් ඇහිලා පිටිපස්සේ හැරිලා බලනකොටම අර කළු යක්ෂයා උඩ ඉඳලා පරීක්ෂක ෂෝගේ ඇඟට පනිනවා. ඒ විරූපී මූණ කියන යක්ෂයා පරීක්ෂක ෂෝට පහර දෙනවා. පරීක්ෂක ෂෝ ඔහුට වෙඩි තියනවා. ඒත් ඒ යක්ෂයා එතනින් පැන ගන්නවා. පරීක්ෂක ෂෝත් ඔහු පස්සේ පන්නනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පරීක්ෂක ෂෝයි පරීක්ෂක රෙජි මැඩිගේ ගෙදර ඇවිල්ලා මැඩිව මෝහනය කරනවා. මෙයා විස්තර කියනවා. එයා මේ වෙලාවේදී ඉන්නේ රෝහලක කියලා කියනවා. ඒ මොකද කියලා නම් දන්නේ නැහැ. මගේ අලුත් දෙමව්පියෝ ඇවිල්ලා මාව එක්කගෙන යන්න. ගේබ්‍රියල් මාත් එක්ක එනවා. ගේබ්‍රියල්ව පේන්නේ මට විතරයි. එයාව දකින්න පුළුවන් මට විතරයි. එයා කතා කරන්නේ මට විතරයි කියලා මැඩි මෝහනය වෙලා කියනවා. ගේබ්‍රියල් කරන වැරදි වලට එමලි ඒ කියන්නේ මැඩිව තමයි යහුවෙන්නේ. මැඩිගේ උපන්දිනයක් දවසේ අම්මා හදලා දෙන කේක් එක කපන්න කියලා ගේබ්‍රියල් කෝල් කරලා කියනවා. මෙයා ඒ කේක් එක කපන්න යනකොට එතන අවට ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ පිහියත් අරගෙන මෙයා ඉන්නේ අම්මගේ ඇඳ ගාව. ගේබ්‍රියල් අණ කරනවා මෙයාට ඒක කපන්න කියලා. ඒත් එක්කම අම්මා නිින්දෙන් නැගිටලා මැඩිට කතා කරනවා. මැඩි කෑ ගහගෙන පස්සට යනවා. මැඩිගේ මෝහණයෙන් පස්සේ යාට හැමදේම මතක් වෙනවා. අමුතු දේවල් දකින්න එක අමුතු තැන්වල ඉන්න එක එදා වගේම දැනුත් සිද්ධ වෙනවා. ඒ මිනිමරුවා ඉන්නේ මගේ ඔළුවේ වෙන කොහෙවත් නෙවෙයි. එයාගේ නම තමයි ගේබ්‍රියල්. පොලිස් පරීක්ෂකවරිය එතකොට අහනවා ඒ මිනිමරුවා ඔයාගේ මනක් කල්පිත මිතුරෙක්ද කියලා. මේ අතර පෙන්නනවා සියටල් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා පැහැරගත්ත කාන්තාව ගැට ගහලා තිබුණු ලණු ගලවගෙන එතනින් යන්න හදනකොටම ඒ මහල කඩාගෙන පහළට වැටෙනවා. එයාව වැටෙන්නේ පොලිස් පරීක්ෂකවරුන් දෙන්න ඉන්න සාලේ මැද්දට. මේ වෙලාවදී මෙයාලා බය වෙනවා. ඊට පස්සේ එයාව රෝහලට එක්කගෙන යනවා. දැන් මේ හැම දෙයකටම මැඩි වැරදිකාරය වෙලා ඉවරයි. මැඩිගේ ගෙදර පරීක්ෂා කරද්දී මැඩිගේ උඩුමහලේ තියලා කළු කබායයි කුසලාණෙන් හදාගත්ත ආයුධයත් හම්බෙනවා. මැඩිව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. ඒත් මැඩි මම කිසි දෙයක් දන්නේ නැහැයි කියලා කිව්වොත් මෙයාලා ඒක පිළිගන්නේ නැහැ. පොලිස් පරීක්ෂකවරිය බනිනවා. ඔයා බුගිමෑන් කතා අපිට කියන්න එපා කියලා. මැඩි තරහ ගින් කෑ ගැහුවත් මෙයාලා එතන තියෙන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී පරීක්ෂක ෂෝගේ ෆෝන් එක රින් වෙනවා. මැඩි කියනවා එයාට ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් ෂෝ ෆෝන් එක ආන්සර් කරනවා. ගේබ්‍රියල් පොලිස් පරීක්ෂකවරුන් දෙන්නට ෆෝන් එකෙන් කතා කරනවා. ඔයාලා මගේ දේවල් ගත්තා. ඒවා මට ආපහු ඕනේ. ඔයා ඇයි ඔයාගේ දේවල් මැඩිගේ ගෙදර තිබ්බේ? එයාව අහු කරන්නද ඔයාට ඕනේ? ඔයා කවුද කියලා පරීක්ෂක ෂෝ අහනවා. ඇයි තවම මැඩි මං කවුද කියලා කිව්වේ නැද්ද? මම එයාගේම කොටසක්. සිඩ්නි මැඩිව මේ කරදර වලින් බේර ගන්න ඕන නිසා එයාගේ අතීතය හොයන්න පටන් අරගෙන මැඩිව තවත් රැඳවියන් ටික දෙනෙක් එක්ක සිරකුටියකට දානවා. සිඩ්නිට මැඩිගේ ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් එමලිගේ රිසර්ච් එකක වීඩියෝස් වගේක් හම්බෙනවා. ඒකේ තියෙනවා සෙරිනා මේ කියලා වීඩියෝ එකක්. සෙරිනා මේ කියන්නේ එමලිගේ ඇත්ත අම්මා. මැඩිගේ ගෙදර උඩුමහලේ ඉඳලා හම්බුනේ එයාම තමයි. දැන් එයා ඉන්නේ කොමතත්ේ. පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ තමයි ඉන්නේ.
සිඩ්නි මෙඩීගේ පොඩි කාලේ ඒ කියන්නේ එමලිගේ හොස්පිටල් එකෙන් ගත්ත වීඩියෝස් ටිකක් බලනවා. ඒකෙදි ડોක්ටර් ගේබ්‍රියල්ට නිින්ද යන බෙහෙත් එකක් දීලා තමයි එමලිත් එක්ක කතා කරන්නේ. ડોක්ටර් අහනවා ඇයි ඔයා මේ දවස්වල මේ තරම් දරුණු විදියට හැසිරෙන්නේ කියලා. එමලි කියනවා ගේබ්‍රියල් තමයි මට මේ හැම දෙයක්ම කරන්න කියන්නේ. ඔයා වගේ දෙගුණයක් ඉන්න බොබි ෆ්‍රේට පහර දුන්නේ ඇයි කියලා අහනවා. ගේබ්‍රියල් මාව ශක්තිමත් කරා. ඒ නිසා මට එයාට ගහන්න කිව්වා. ගේබ්‍රියල් කියන්නේ යක්ෂයෙක් කියලා එමලි කියනවා. ඊට පස්සේ ડોක්ටර් කියනවා මම ගේබ්‍රියල්ව ඇහැරන්න යන්නේ. ඊට පස්සේ එමලිගේ හිසේ පිටුපස්සට වෙන්න එන්නතක් විදිනවා. ගේබ්‍රියල් දඟලන්න පටන් ගන්නවා. ගේබ්‍රියල් කියන්නේ එමලිගේ ශරීරයේ පරපෝෂිතයෙක් වගේ වැඩෙන අඩු නියුන් දරුවෙක්. ඔහු විරූපී. එයා පරපෝෂිතයෙක් වගේ එමලිගේ ශරීරයේ ඉඳගෙන එයාට ඕන දේවල් කරගන්නවා. ඊළඟට පෙන්වන්නේ අපරාධ වලට හිර කරලා ඉන්න දාමරික කාන්තාවන් ටික දෙනෙක් මැඩීට හොඳටම ගහනවා. ඒත් එක්කම පෙන්නනවා ගේබ්‍රියල් හොස්පිටල් එකේදී ආවේගශීලී වෙලා නිසා ડોක්ටර්ස්ලා මෙයාට කරන්ට් එක අල්ලනවා. ආයෙත් සුරකුටිය පෙන්නනවා. එමලිගේ ඔළුවෙන් ලේ ගලන්න පටන් අරන්. මේ වෙලාවේදී අපිට අතීතයයි වර්තමාන සිදුවීමුයි එකට ගලපලා තමයි මේ මූවි එක පෙන්වන්නේ. එමිලට සිද්ධ වෙන වෙනස්කම් ගැන ડોක්ටර් ෆ්‍රෙඩි කියනවා. ඒ කියන්නේ ගේබ්‍රියල් එයාට කරන්න ඕන දේ එමලි හරහා තමයි කරගන්නේ. එයාගේ ශරීරය පාවිච්චි කරනවා. ඒ මොකද ගේබ්‍රියල් එමලි මේ දෙන්නම එකම මොළය බෙදාගෙන ජීවත් වෙන දෙන්නේ. ડોක්ටර් ෆීල්ස්, ડોක්ටර් ග්‍රෙගරි, ડોක්ටර් විවර් තීරණය කරනවා එමලිව බේරගන්න නම් තියෙන එකම විසඳුම මේ පරපෝෂිත කොටස් ටික අයින් කරන එක. මොළේ එකට බද්ධ වෙලා තියෙන නිසා ඒ කොටස අයින් කරන්න බෑ. ඒක එමලිගේ හිස් කබලටම දානවා. ඒත් එමලිගේ ඔළුවේ ඇතුලේ තමයි ගේබ්‍රියල් වැඩෙන්නේ. මේ වෙලාවේදී අපිට ආයෙත් හිරකුටියේ මැඩි ඉන්නවා පෙන්නනවා. එයාගේ ඔළුවේ ඇතුලේ ඉන්න ගේබ්‍රියල්ව එයා කේන්තියෙන් එළියට ගන්නවා. ඒ දිහා බලන්න බෑ. එයා විරූපී මුණක් තියෙන කෙනෙක්. ගේබ්‍රියල් මැඩීගේ ශරීරය පාවිච්චි කරලා සිරකුටියේ ඉන්න ඔක්කොලටම ගහලා මරලා දානවා. ඒ විතරක් නෙමෙයි. එතන ඉන්න ආරක්ෂක නිලධාරීන්ටත් ගහලා හිරකුටියෙන් එළියට එනවා. ඒ ඇවිත් එයා පාවිච්චි කරපු කළු ඇඳුමයි කුසලාණියෙන් හදාගත්ත ආයුධයයි අරගෙන ඇතුලේ ඉන්න පොලිස් නිලධාරීන්ටත් ගහලා එයාලව මරලා දානවා. මේ වෙලාවේදී තමයි පොලිස් පරීක්ෂක ෂෝල් පොලිස් පරීක්ෂක රෙජි එන්නේ. මෙයාලා කාටවත් ගේබ්‍රියල්ව නවත්තන්න බැරි වෙනවා. පොලිස් පරීක්ෂක ෂෝ මෙඩීට වෙඩි තියන්න හදලා මිඩීගේ නම කියලා කෑ ගහනවා. මොකද ගේබ්‍රියල් එයාගේ ශරීරය පාවිච්චි කරන නිසා එයා ශක්තිමත් නැහැ. ඒ පොලිස් පරීක්ෂකවරුන් දෙන්න මෙතනින් යන්න හැදුවොත් ගේබ්‍රියල් ඒක නවත්තනවා. පරීක්ෂක රෙජි ෂෝව ඉක්මනට හොස්පිටල් එකට යවනවා. සෙරීනාට කරදරයක් කරයි කියලා. සිඩ්නි මේ වෙනකොටත් හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නේ. ඒත් එතන ඉන්න ඔෆිසර් එයාට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ ඔෆිසරට පපුව අමාරුවක් හැදෙනවා. ඒත් එක්කම එයා නිහිතන විදියට එයාට වෙඩි වදිනවා. සිඩ්නිටත් හිතාගන්න බැරි වෙනවා. එකපාරටම සිඩ්නි ළඟින් ගේබ්‍රියල් මතුවෙනවා. සිඩ්නි කෑ ගහගෙන සෙරීනා අම්මා ඉන්න දිහාට යනවා. ඒ ගේබ්‍රියලුත් එයා පස්සෙන් එනවා. ගේබ්‍රියල් සිඩ්නිට බනිනවා. මෙඩි ඔයාව තෝරගත්ත අන්තිමට. මට පිටින් ඔයාව තෝරගත්තා. මම එයාගේ මස් වලින් ලේ වලින් හැදුනේ. ඒත් ඔයා ඉපදෙන්න කලින් මම ඔයාව මරන්න හැදුවේ. මෙඩි ඔයාව බේරගත්තා. එහෙම කියලා ගේබ්‍රියල් සිඩ්නිව මරන්න හැදුවොත් මෙඩි එපා කියලා කෑ ගහනවා. මේ වෙලාවේ තමයි සෙරීනා අම්මා නැගිටින්නේ. එයා ගේබ්‍රියල්ගෙන් සමාව ඉල්ලනවා. ඔයා මගේ පුතා. ඔයාව මට නොදී ඉන්න තිබුණා. ඒ වගේම මට ඔයාට ආදරය කරන්න තිබුණා. මේක අහන ගේබ්‍රියල් ටිකක් සංසුන් වෙනවා. ඒත් පිටිපස්සෙන් පරීක්ෂක ෂෝ ඇවිත් මෙයාට වෙඩි තියනවා. ඒකෙන් ගේබ්‍රියල් ආයෙත් ආවේගශීලී වෙලා අතේ තියෙන තලෙන් ෂෝට පහර දෙනවා. සිඩ්නි මෙඩිට කතා කරනවා. මම දන්නවා ඔයා මෙතන ඉන්නවයි කියලා. ඔයා මොනවද මගේ සහෝදරයට කරේ කියලා ගේබ්‍රියල්ගෙන් අහනවා. ගේබ්‍රියල්ට තරහ ගිහින් එයා ඔයාගේ සහෝදරී නෙවෙයි කියලා එතන තියෙන බෙඩ් එක සිඩ්නි පැත්තට වීසි කරනවා. ඒකට එයා එතන හිර වෙනවා. ඊට පස්සේ සිඩ්නි අතින් වැටුණු පිස්තල් එකක් අරගෙන ගේබ්‍රියල් සිඩ්නිට වෙඩි තියන්න හදනවා. සිඩ්නි ආයෙත් මැඩීට කතා කරනවා. මං දන්නවා ඔයා මෙතන ඉන්නවයි කියලා. ඒ වගේම මාව ඇහෙනවා කියලාත් මං දන්නවා. ඔයාට ගේබ්‍රියල් එක්ක ෆයිට් කරන්න වෙනවා. මොකද ඔයාගේ බබාලා නැති කලේ මෙයා. ඔයාට මීට ඉස්සෙල්ලා හම්බෙන්න හිටපු හැම දරුවෙක්ම නැති වෙන්න හේතුව ගේබ්‍රියල්. ඔයාට ඒ හින්දා ගේබ්‍රියල් එක්ක ෆයිට් කරන්නම වෙනවා. මෙඩීට සිඩ්නි කියපු හැමදේම ඇහෙනවා. ඒ එක්කම එයා ගේබ්‍රියල්ව පාලනය කරන්න හදන අතරේ ගේබ්‍රියල් සිඩ්නිට වෙඩි තියනවා පෙන්නනවා. ඒකම සෙරීනා ඉන්න තැනට ගිහින් එයාගේ හුස්මත්
කරනවා. මේ හැම දෙම වෙන අතරේ මෙඩි ගේබ්‍රියල්ව කන්ට්‍රෝල් කරගන්නවා. ඒක හරියනවා. මෙඩි සිඩ්නිට කතා කරලා බලනවා. එයාට වෙඩි වැදිලා නැහැ. ඊට පස්සේ ගේබ්‍රියල්ගෙන් අහනවා අපි එකම මොලේ බෙදාගත්තා කියලා ඔයාට අමතකද? ගේබ්‍රියල් කියනවා ඒක හරි. ඒත් ඔය ශරීරය ඔයාට හරියන්නේ නැහැ. ඒක මට තමයි හොඳටම ගැලපෙන්නේ. ඒක පාලනය කරන්න පුළුවන් මට විතරයි. නෑ කවදාවත් ආයේ ඔයාට මාව පාලනය කරන්න හම්බෙන්නේ නෑ. ඒක දැන් ඉවරයි. මම ඒ හැම දෙයක්ම ආපහු ගන්නවා. මගේ සිතවිලි මගේ ශරීරය මට ඕන විදිහට විතරයි පාවිච්චි කරන්න. ඔයා දැන් ජීවත් වෙන්න ඕනේ මට ඕන විදිහට. බෑ. ඔයාට මාව ওই විදිහට හැමදාම හිර කරලා තියන්න බැරි වෙයි. මම ඉක්මනට එළියට එනවා කියලා ගේබ්‍රියල් කෑ ගහනවා. ඔව් මම දන්නවා. ඊළඟ පාර මම ඔයාට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නම්. මෙඩිට දැන් හිමීට සිහිය එනවා. ගේබ්‍රියල්ව ආයෙත් මෙඩිගේ හිස් කබල ඇතුළෙන් හිරකාරී වෙනවා. මෙඩි ඇඳගෙන හිටිය කබායේ ගලවලා වීසි කරනවා. හිර වෙලා ඉන්න සිඩ්නිවත් බේර ගන්නවා. ඊට පස්සේ එයාට කතා කරනවා. මම හරි ආසාවෙන් හිටියේ කවදා හරි මට කියලා ලේ බැඳීමක් ඇති කරගන්න. ඒත් ඒ බැඳීම මං ගාවම තිබිලා. ඒකේ ලේ බැඳීමක් නැතත් ඔයා හැමදාමත් මගේම සහෝදරිය. මං හැමදාමත් ඔයාට ආදරෙයි කියලා මෙඩි සිඩ්නිව වැළඳ ගන්නවා. මෙඩිගේ අම්මා සෙරිනත් ජීවත් වෙනවා. එයාටත් මුකුත් වෙලා නැහැ. ඉතින් යාළුවනේ මේ වගේ ලේ බැඳීමකටත් එහා ගිය සහෝදරකම් හිතවත්කම් අපි ළඟ තියෙන්න පුළුවන්. ඒව ජීවිතේ තියෙනකම්ම අපිට වටිනවා. මොකද කිව්වොත් අපේ අය ළඟ නැතිකොට අපිව තනි නොකරන බැඳීම අපිට ගොඩාක් වටිනවා. ඒ බැඳීම නැති කරගන්න එපා. ජීවිතේ තියෙනකම් පරිස්සම් කරගන්න. මේ වගේ සුපිරි මූවි එකක් අරගෙන මං ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අපේ මූවි එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.